Kanisa sidupune Kanisawat noe Tavakalika suwe Matai sanasune හිත අස්සේ දේවල් දැක්කේ කවුරුත් පිට නොකර හිටපු නිසා බෑක් කරන් සිහි විකල් වෙලා යන විකල්ප නැති ප්‍රහෙලිකා විසඳුව දවස් ගණන් අම්මේ ඔයා කියපු දේවල් රැක්කේ නැයි තමන් සමාවෙන්න මගේ රත්තරන් පම්පෝරි වීරකම් ඔක්කොම සුමුන් අපේ තාත්තා පිටියට බැස්සන හැම වෙලේම තිබෙ මට කුතුහලේ ගැලපෙන්න වැතින දෙයක් හිතුවෙලේ අගයක් නැ මට රත්තරන් මුතු වලින් ගෙවිලා යනවා මෙහෙ කල් රිතු වලින් පිට කවරන්නේ මේ බලපම් පිටු වලින් ඉඳගෙන නැවාසි බල පුටු වලින් වට කරගෙන කිරාපු අතීතය අතල් බැස්සේ අන්තිමේදී හොටු වලින් මම ප්‍රේම කරා බැඳියාලෙට පාලනේ නෑ මගේ කාමෙට මට සැකයක් නෑ මගේ ආත්ම ශක්තිය ගැන හෙට වැටුනොත් පාරට දේවල් වෙලාවට හමු වෙන බව දැනුවත් ඒකයි නොගියේ මං හඹාගෙන මම මලදාට මාව නොමර මරපු එක පකෙක් කෙන්ඩේ පාඩාගෙන උඹලගේ තාලෙට නටන්න දරුවෝ හදලා නෑ අපේ පියාසා මව ඇඟිලේ ගානට ඉදිමිලා දැනගන්න සියලු සත්‍යෝ මියදෙන බව කී වසරක් දැම්මන් අහලා ඇද්ද නොයෙකුත් වර්ගේ වැඩි බන මට ඉන්න ඕනේ සඳ ළඟ අවසන් වෙනකන් ගෙනාපු මගේ පන ඒ කාලේ අපිට වල කපපු ඥාතීන්ගේ දරුවෝ යන්නේ අද හතර ගාතින් පන දෙන්න රඟපාන නළුව වැහි වැහැලා උන්ගේ තියෙන බණන් අතට වාසි අපේ අම්මයි කිබින්ද සද්ද ඇහුන්නේ අඬලා ඇත්තේ එය රැට රාසින් තාත්තා ළඟ නැතුව ගහපු ගේමට අම්මේ නයයි මයි ජාති දානේ යනව ලංකාවේ ආවොත් මම බලන්න පායන සඳ මට අදත් මතක් වුණ විට වේදනාව දැනෙනවා උඹේ කටහඬ මතකයි ඉංග සුඟරුව බඳ මරු ගානට තිබිච්ච කඳ මන් තක දාලා උඹ ගත්තේ ළඟට මතකයිද මගේ රංකඳ ඔබට මතකයි දලදා මාවත කළු පාලෙම ගිය ඇස් වහගෙන හිල් සිටි දැක්කරම් රැඟුවට පාලන් තුන ඇතුළටවත් ආවද බ්‍රෝමත් ද්‍රව්‍ය ආකරේ කරණන් ගැව්වට නම් නෑ පොලිසි පොත්වල බූවැලි කඩින් අරම් බඩු පැකින් කරේ 500යි ගෑල්ල ඉස්සරා කම්මැලි ඉන්ඩ එක වේශම අහන්නේ අත්හැරීමේ දේශනා සෙට් වෙලා හිටපුවම කෙල්ලම අහන්නේ කෝදැන් ඉස්සර කේශවා කිසි දෙයක් ගැන නෑ මට වරක් දැනුනේ සැපදානයක කිනේ අරක්ගෙන බෑ පරද්දලා මාව වළක්වන්න නැ කරන්නේ දේ හිතර වට්ටන නෑ බෙදාගන්න කිසි දෙයක් අඩුම ඉඩ කඩන්නේ මගේ නමින් ළඟ තියාගෙන ඉඳලා පුරුදු නෑ ඇදලා දෙන බදයක් හරි පඩෙන් චන්ද්‍ර කුමාරට ගෙදර ඉන්න කියලා මයි යන්න සූදාන හඳේ කටු කාපු උන් තරං අයිය නෑ පුතා පළල කාපු උම්මදේ අනුකම්පාව වැඩි මංගාව සාමසාකච්ඡන මට ඇරියාම මට දැනුණ සංකා කොතනක හිටියත් ඇඬුණ මිස් වෙද්දි තාත්තාව දැත්පින් කරලා තිබ්බ මා සයුර මැදම පදින්න සිඳුරැල යාත්‍රාව පදිරි දෙයයන්ට යාඥාව උණ උන්ට සෙට් නෑ මගේ මාත්‍රාව නිබන්දරා ගත්ත මට තිබ්බ ප්‍රශ්න දිවිනසා ගන්න හැකි තරං බෑ හොරෙන් අරන් ළඟ තියන් පත්තු උන දා හම්බෙන්නේ වරම් පියාගේ පරම්පරාවම කණ්ඩායි යකුවාවේ ගෑනුවෙස් අරං දෙතුන් දෙනා ඉන්න තද පිරිමි දෙකට නෙව ඇඳන් ඉන්නේ උන් සරං මන් දැක්ක සෑහෙන්න සමයන් ඔව් මන් සුමිත් ප්‍රසන්නගේ ළමයා එයාට මාව දැක ගන්න ආස කවයක් තුල මවට ඕනේ ඒ නවයක් එයාලා දන්නේ සුර වෙලන් හිටිය මගේ පොඩි කාලේ ඉඳන් රැප් පිස්සෙක් ආඩම්බර මන් තරං ආතල්ලරන්නේ අඩුම තරමේ අපේ මුත්තේ මට කාලකන්නි ප්‍රතිරූපම උපුන් හෙල්වේ අම්මගේ කඳුළු ගම රට දාලා යන්න වෙන්නේ උන්ට මං කිව්වොත් ගොනු කරපු කරුණු පණ දුන්නේ මම මගේ හීන වලට මගේ අතිම්මා කාලේ මැරුණු මං රළු උණු තැන ගොල්ලු උණු බව දැන තව රළුවු තොල් කළු වෙලා පෙනහලු ඇති ඇම්බරිලා ඕ ඇස් රතු වෙලා සඳ බොඳ වෙලා පුෂ් පැල්ලගේ වටේම පැල්ල වෙලා මං අලු වෙලා යන්න කලින් ගිනි ගොඩෙන් ආවේ ගැලවිලා මං නාව පුනරි දැන් අල්ලන්නත් බෑ උන් ඔක්කොම දැන් තරු වෙලා ගසූ කරා පරලන්ද වල් මට සෙට්ුන්නේ ඒ ලඩදන් සුරංගන පරදන් අවසාන මොහොතේ කරකාර බැන්ද එක මනරම් බාදා ආපා එව පරදන් ප්‍රශ්න වලට හිටියේ නැ කරබන් අපි දෙන්නම දේරුම් අරන් හිටපු දේ ජීවිතං අනියතං මරණං නිසා සිදුවුනේ කානිසාවත් නොවේ තාවකාලික සුවේ ඒ මතයි සැනසුනේ